කෙරේදා ගම්පොළ ගිහිල්ලා පන්සල් ටිකක් ප්‍රතිසංස්කරණය කරන්න. යට මේ තිබුණා සජීවී වැඩසටහනක් එකකට බෝලෝ කරලා ප්‍රතිසංස්කරණය සඳහා කාලහානියක් ආවම. තාමත් හරියට ගණනය කරගෙනත් නැහැ. විවිධ මත ප්‍රකාශ කරාට. පවතින මේ වාතාවරණය අනුව නව ප්‍රවණතාවයන්ට මුහුණ දෙන්න බෑ අපි. විතර විශාල විනාශයක් නියාමන වැඩසටහනක් නැහැ නේ උතර. නිදහස් අධ්‍යාපනයේ තමයි අරුතවත් උනේ. අද මේ ඓතිහාසික සෙන්කඩගල පුරවරයට ඇවිල්ලා ආශිර්වාද ලබා ගත්තා මේ මහානායක ස්වාමින් වහන්සේ දෙපළගෙන් සහ දළදා වහන්සේගෙන් මේ අලුත් අවුරුද්දට ලැබුවා වූ නව වසරට. ඉතින් ඒ අතරතුරේදී අපි ගරුතර මහානායක ස්වාමින් වහන්සේ දෙනගුගෙන්ම සාකච්ඡාවට ලකුණු කරුණු වල ප්‍රධානම දේ තමයි අපි ඔක්කොම මේ මුහුණ දී ඇති අභියෝග හරියට අඳුනගෙන එක්ව කටයුතු කළ යුතුයි කියන කාරණය. ඉතින් අපි සර්වජන බලය හැටියට විශ්වාස කරන්නේම ඒ හොඳ දේශපාලනයක් මේ රටේ පැවතිය යුතුයි. ඒ සඳහා අපි අර පටු සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ රට අපේ මව්බිම කියන එක ඉස්සරහට තියාගෙන වැඩ කරන්න ඕන කියන එක. ඉතින් ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම උනේත් අපි මුහුණ දීපු ව්‍යසනයත් අනෙකුත් මේ ආර්ථික ගැටලු ඇතුළු ගැටලු විසඳා ගන්නට එක්ව කටයුතු කරන්නට කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මහානායක ස්වාමින් වහන්සේලාගේ අවධානයට යොමුණු කරුණු අතර අපි මේ අපේ සංස්කෘතියට මේ එල්ල වෙමින් ඇති අභියෝගයටත් අපි එක්ව මුහුණ දිය යුතුයි. මොකද අපිට අපේ සભ્યත්ව සංස්කෘතියකින් තොරව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ කියන විශ්වාසය තියෙන නිසා. ඉතින් ඒක නිසා අපි හිතනවා උන්වහන්සේලාගේ අනුශාසනා එලෙසම පිළි අරගෙන අපි එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම ඔබතුමා දැනගන්න කැමති මේ වෙනකොට යම්කිසි ආකාරයකින් රටේ 133ක විදුලි බිල අඩු කරලා රට මේ ජනතාවට සහන දෙනවා කියපු රජය මේ වෙනකොට 11.7කින් විදුලි බිල වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කළා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? නෑ ඒක තමයි මේතර තියෙන විශාලම ප්‍රශ්නය. දැන් මේ රජය බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දු බොහොමයක පසුබිම උනේම අපි එවිටත් මතු කරා ඔවුන් වගකීමකින් තොරව ඒ ප්‍රකාශ කළා. ඔවුන් දැනගෙන හිටියා තිබුණු යථාර්ථයත් එහි තිබුණු ගැඹුරත් ඔවුන් තේරුම් අරගෙන හිටියා. නමුත් ඔහු කිසිම වගකීමකින් තොරව පොරොන්දු දුන්නා. පොරොන්දු දුන්නා නම් බලයට ආවට පස්සේ ඒ සඳහා කටයුතු කළ යුතු තිබුණා. නමුත් ඒ විදුලි බිල ඒ ආකාරයට අඩු කිරීමට කිසිම උපාය මාර්ගික වැඩපිළිවෙලක් වුන් සතුව තිබුණේ නැහැ. අදටත් නැහැ. අදටත් මේ කරන්නේ ඇත්තටම අර විදුලි බල මණ්ඩලය අර කෑලි වලට කඩන්න එපා කියලා ගිනි තියාගන්න ගියපු ඒ පක්ෂයයිනේ දැන් ඉන්නේ බලේ. නමුත් දැන් ඒක එහෙම කඩලා ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ රැකියා කරන අයගේ ඒ වන්දි ගෙවීම සඳහා මුදල් හොයා ගැනීමට IMF එක කියපු විදිහට දැන් විදුලි බිල වැඩි කරන්න උත්සාහ කරනවා. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් මේ රටේ මිනිස්සු හැම අතින්ම පව් මේ ව්‍යසනයකින් පස්සේ ඒ වගේම දැඩි ආර්ථික අර්බුදතා මැදින් මේ ජීවිතය ගැටගසාගෙන ශ්‍රී ලාංකිකයින්ට මරු පහරක් වෙනවා අනිවාර්යෙන්ම මේ විදුලි බිල වැඩි කිරීම. ඒ වගේම දැන් ඔබතුමා සංස්කෘතිය සම්බන්ධයෙන් සඳහන් කරේ කයිසේනී ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන්ද? නෑ ඉංග්‍රීසි මොඩියුල පමණක් නෙමෙයි. මේ අධ්‍යාපනයට මම දිගින් දිගටම ප්‍රකාශ කරේ අපේ පක්ෂයේ මතය හැටියට මේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් කරනවා නම් ඒක ඊටාම සංවේදී කාරණයක්. ඒ සඳහා ඓතිහාසිකව අපි කරපු ක්‍රමවේදයක් තිබුණා. විශේෂයෙන්ම මෙවැනි වෙනස්කම් මීට වඩා පොඩි වෙනස්කම් කරපු අවස්ථාවලදී ඉතිහාසයේ ඉස්සෙල්ලාම පාසල් කිහිපයක් තෝරාගෙන ඒක කරලා මේ තමයි කරේ.
ඉස්සර. දැන් මේක ඔක්කොම එක සැරේට හදිස්සිය කරන්නේ අධ්‍යාපනය ගැන තියෙන අනවබෝධය, ඒ වගේම ඒ අසංවේදීභාවය, අපේ සංස්කෘතිය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති අවම හැඟීම ප්‍රකාශ වෙන ආකාරයට. ඉතින් මේ ඔය පොත නෙමෙයි. ඇත්තටම දැන් අපි පොත් සියල්ලම පරීක්ෂා කරමින් යනවා. පොත් සියල්ල දිහා බැලුවම මං හිතන්නේ මීට වඩා විශාල හානියක් මේ ප්‍රතිසංස්කරණ හරහා සිද්ධ වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ වල අරමුණම මං හිතන්නේ ඊටාම වංක අරමුණක් තියෙන්නේ අපේ රට මේ සભ્યත්වයෙන් ගලවලා, අපේ විශ්වාසයන්ගෙන් ගලවලා රට ඉදිරියට යන්න පුළුවන් ඒ තිබුණු එකම මාර්ගයත් අවහිර කරන්න තමයි හදන්නේ.